දැන් අලුත් විද්‍යාත්මක සාධක අනුව මුකුත්ම විස බීජයක් ගිහිලා නැහැ කියලා අපි තහවුරු කරගත්තොත් අම්මටත් සහ බබටත් මුළු සංකෘතවයක් නැහැ කියලා තහවුරු කරගත්තොත් අපිට සති 37 වෙනකන් ඉන්න පුළුවන්. 37 වෙනකන් ඉඳලා 37න් පස්සේ සාමාන්‍යයෙන් අපි රෙකමෙන්ඩ් කරන්නේ මේ ප්‍රෙග්නන්සි එක කන්ටිනියු කරන්න. ඊට පස්සේ අපිට ඉන්ඩක්ෂන් ඔෆ් ලේබර් කියන ප්‍රොසීජර් එකට ගිහිල්ලා කෘතිමව අපිට ප්‍රසවයට අම්මව යන්න සලසන්න පුළුවන්. හැබැයි ඊට අමතරව යම් සමහර අම්මලා කොට්ටාසයක් ඉන්න ඒගොල්ලන් මේ යෝනි මාර්ගයේ අරන් යනවා ගෲප් B කියලා විස බීජයක්. නැත්නම් බැක්ටීරියාවක්. ඒ ගෲප් B බැක්ටීරියාව රැගෙන යන අම්ම කෙනෙක් නම් ඉන්නේ අපිට තහවුරුනොත් අර HVS කියන නැත්නම් අපි අර කල්චර් එකක් කරනවා වෝටර් බෑග් එක ඩැමේජ් වෙච්ච අවස්ථාවේ යෝනි මාර්ගය හරහා උපකරණයක් දාලා ඒකේ තහවුරුනොත් අපි සාමාන්‍යයෙන් ගොඩක් කල් තියාගන්නේ අපි ඉක්මනට අම්මව ප්‍රසවයට යාමෙන්ද සලස්සන්න වෙනවා. ඒ දෙකම ටිකක් ස්ට්‍රෝං ඇන්ටිබයොටික්ස් දෙනවා බබාට ආසාදෙන යන එක බලක්ව ගන්න. දැන් මේවා තමයි අපි සාමාන්‍යයෙන් පොදුවේ කරන ප්‍රතිකාර ක්‍රම.